සෝයා මීට් වලින් පොලොස් මැල්ලුමක රස ගන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තටම මේක සෝයා මීට් වලින් හැදුවා කියලා හිතන්නවත් බැරි තරම් රසයි. මුලින්ම සෝයා ටිකට ලුණු ටිකකුයි උණු වතුරයි එකතු කරගෙන මේක හොඳට පෙඟෙන්න තියන්න ඕනි. දැන් මම කොච්චි ටිකකට ලුණු ටිකක් එකතු කරගෙන මේක හොඳට අම්බර ගන්නවා. ඊට පස්සේ මේකට කහකුඩු ටිකකුයි අමුතුන පහකුඩු ටිකකුයි පොල් ටිකයි එකතු කරගෙන මේ ටිකත් හොඳට අම්බර ගන්න ඕනි. මේකට අමුතුන පහකුඩු දාන්නේ නැතුව කොත්තමල්ලි ටිකක් විතරක් දාලා අම්බර ගත්තත් හරිම රසයි. දැන් අර පෙඟෙන්න තියපු සෝයා මීට් ටිකේ වතුර ටිකත් හොඳට මිරිකගෙන ඒ ටිකත් හොඳට අම්බර ගන්න ඕනි. දැන් මේ සෝයා මීට් ටිකට අපි කලින් අම්බරගත්ත පොල් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපෙන් තියලා තෙල් ටිකක් රත් වෙනකොට මේකට අබ ටිකක් ලූණු කරපිංචා රම්පෙ ටිකකුත් එකතු කරගෙන දැන් මේකට අපි කලින් අම්බරගත්ත සෝයා මිශ්‍රණයත් එකතු කරගන්නවා. බත් එකට බෙදාගත්තම කාටවත් කියන්න බැරි වෙයි මේ සෝයා මැල්ලුමක් කියලා. ඉතින් හැමදාම කන රසයෙන් මිදිලා ඔයාලත් මේ සෝයා මැල්ලුම හදලා බලන්නකෝ. හදලා බලලා රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.